ආයුබෝවන් රසවත් ඇසුම් වාරයක් වේවා. සුනිල් සාන්තයන්ගේ සංගීතය පිළිබඳව කරන සංගීත විද්‍යාත්මක විශ්ලේෂණයේ දෙවැනි කොටසටයි දැන් මේ අවතීර්ණය වන්නේ. පළවෙනි කොටසේදී සුනිල් සාන්තයන්ගේ පිටිසර සිට ගීය පිළිබඳවත් එතුමාගේ දර්ශනය පිළිබඳවත් අපි කෙටියෙන් හැඳින්වීමක් කළා. එතුමාගේ සංගීත ඥානය සහ සුනිල් සංගීත පද්ධතියක් ඇති කිරීමට සඳහා ගෝල පරම්පරාවක් බිහි කරපු සැටිත් ඉතාම සැකෙවින් අප විසින් පාදා දෙන ලදී. දැන් ගීතයක ප්‍රධාන සංඝටක තියෙනවා හතරක්. එකක් තියෙනවා නිබන්ධය, ලිරික්ස්. දෙවැන්න තියෙනවා මෙලඩි, තානය. ඊට පස්සේ ඉදිරිපත් කිරීමේදී වාද්‍ය වෘන්දය, ඕකෙස්ට්‍රේෂන්. හතරවෙනිසින් ගායනය, ඒ කියන්නේ වෝකලයිසේෂන්. මේ දේශන ඛණ්ඩයේදී සුනිල් සාන්ත ගීතවල තාන මූලයන් පිළිබඳව තමයි මා සාකච්ඡා කරන්න අදහස් කරන්නේ. සුනිල් සාන්තයන් මේ වගේ තනු නිර්මාණය කළේ කවර ආభాස සහිතවද කියන එක තමයි මේ අපිට සංගීත විද්‍යාත්මක විශ්ලේෂණයක් කරන්න උත්සාහයක් ගන්න. සුනිල් ගීයක් ඇහෙන විට අපට මුලින්ම ප්‍රබලව දැනී යන්නේ ඒවැයේ තියෙන තනු මහදුර්යයි. රස වායහෙන තනු කියලා මිනිස්සු විස්තර කරනවා. මෙලොඩික් බියුටි. දැන් පුවක් සංගීතයෙන් ওই හાર્ඩ් රොක් වගේ ගීත අහනකොට හිතෙනවා මේකේ මොකක්ද තියෙන සංගීත මාධුර්යය. මට නම් රස විඳින්න බෑ. අපිට හිතනවා මේකේ රසයක් නැහැ. ඒකේ බීට් එකක් තියෙනවා. ලයක් තියෙනවා, නර්තනාත්මක උත්තේජනයක් තියෙනවා. තිබුණාට සංගීත මාධුර්යය සුනිල් සාන්තයන්ගේ ගීතවල තියෙන එහෙම සංගීත මාධුර්යයක් වගේ මාධුර්යයක් ඒකේ නැති විත්‍යයි අපිට පේන්නේ. බටහිර සංගීතවේදී මේවට ඊස්ලි ලිස්නින් කියලා කියනවා. නැත්නම් චේම්බර් මියුසික් කියලා කියනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ ස්වභාවික සංගීත වින්දනයට ආමන්ත්‍රණය කරන ස්වර මාලාවක් තමයි සුනිල් සාන්තයන්ගේ ගීතවල තියෙන්නේ. ඒ වගේ තාන මාධුර්ය පූර්ණ ගීත හැටියට අපිට ඕඩු පිපිලා හඳමානේ, සුවඳ රෝසමල්, ලංකා කෝකිලියන්ගේ කියන මේ ජනප්‍රිය ගීත ඉදිරිපත් කරන්නට පුළුවන්. මේවා තනුවසින් මිහිරි ගී වුණාට මේවම නෙවෙයි මේවායේ තියෙන පසුබිම ඊට වැඩිය බොහොම ගැඹුරුයි. සුනිල් සාන්තයන්ව නිකම්ම මේ රසවත් ගීතයක් හදන්න තනුවක් ලස්සනට කියන එතුමා කියනවනේ. මට ඕනෑ කරන්නේ ඔය මේ ගීතයකට තනුවක් දාන්න නෙමෙයි කියලා. මට ඕනෑ කරන්නේ ඊට වැඩිය ලොකු දෙයක් කරන්න. මේ සුනිල් සාන්තයන් මේ අතිශය මధుර තනු නිර්මාණය කිරීමේදී ඒ මේකට පාදක වුණු චින්තනය ඊට වැඩිය ගැඹුරු බවයි අපට පෙනී කියලා තියෙන්නේ. බොහෝ සුනිල් සාන්ත ප්‍රසංගවලදී ලොකුම අත්පුඩිය ලැබෙන්නේ මේ ගීතවලට. නැත්තම් අර කපිරිඤ්ඤා ආරයට යන පෘතුගීසිකාරය හරි ඒ වගේ ගීතයකට නැත්තම් චිත්‍රපට ගීතයකට තමයි එන්නේ. නමුත් සුනිල් සාන්තයන්ගේ ගීතවල ඊට වැඩිය සංගීතවේදීය මූලාශ්‍ර මොනවද කියලා හොයා ගැනීමේදී එතුමාගේ සංගීත විඤ්ඤාණය කොතරම් තියුණුව තිබුණාද කියන එක අපිට හඳුනා ගන්නට පුළුවන්. සුනිල් සාන්තයන් කියනවා එතුමා මේ තනු නිර්මාණය කරන්න පෙළඹුණේ කොහොමද කියන එක පහදා දැනීම අපිට කියන්න අවශ්‍යතාවක් නැහැ. එහෙම අපි කිව්වොත් ඒක වැරදිනවා. මොකද සුනිල් සාන්තයන් පිළිබඳව අපි හිතුමතේ දේවල් කියන්න ගියොත් එහෙම එතුමා නොසිතු දේවලුත් අපි කියනවා වෙන්න පුළුවන්. නමුත් මම මේ ඉදිරිපත් කරන්නේ එතුමාගේ වචන වලින් තියෙන දේ. මේ එකතා සාකච්ඡා වාරකදී එතුමා කියනවා කඳු මැදින් ගලා යන රිදී රිද්මය දිය පහරවල් දෙස බල මම ගායනා කරන්න පටන් ගත්තා. මොනවද ගායනා කරන්න පටන් ගත්තේ? කුමාරතුංග මුනිදාසයන් රැවියල් දෙන්න කෝණුන්ගේ කවි. අයි මෝසස් පෙරේරා පියතුමා හෙලාවුලේ හිටියේ. ওই රක්මානේ ඉන්නකොට ওই කඳු දහරවල් දිය දහරවල් ඇලදොරවල් ඔක්කොම දිහා බල මේ මනහර පරිසරය ඉඳගෙන එතුමා උත්තේජනය ලබන්නේ ඒ දිය දහරවල් වල ගලණයෙන්. ඒ රක්මාන ගැන එතුමා කියන්නේ. එතකොට ඕලු පිපිලා මාතනු ගීතය කුඩා වියේදී විදි සුන්දරත්වයේ මතු වී ඇති සැටි එතුමාම කියනවා. මේ කියන්නේ කුමක්ද සුනිල් සාන්තයන්? සෝබාදහමේ හෙළ පරිසරයේ බිහි කළ මනෝභාවයන් තනු තුරට කැවූ බව නෙවෙයිද? මේ සුනිල් සාන්තයන්ම කියනවා මම මේ දිය දහරවල් දිහා බල කඳු මැදින් ගලා යන රිදී රිද්මය. එහෙම එතුමා වචන පාවිච්චි කළේ. රිදී රිද්මය කඳු මැදින් ගලා යන රිදී රිද්මය බලාගෙන දිය පහරවල් දෙස බල මම මේ තනුවලට මේ පැදිවල ගායනා කරන්න පටන් ගත්තා. එතුමා උකහා ගන්න බැලුවේ ඒ ස්වභාව ධර්මයේ තියෙනා වූ රසය. එතුමාගේ හිතට නැගුපු ඒ සංගීත භාවය තමයි එතුමා කිව්වේ. දැන් ලීලා සාන්තට කිව්ව අදහසකුත් තියෙනවා. කසාද බඳින්න පෙර ලීලා සාන්තයන් සමග යහළු වී සිටියේදී කල පිළිසතරක් මතක් කරනවා සුනිල් සාන්ත දේවිය. එතුමා සුනිල් සාන්තයන් කියනවලු ලීලා සාන්තයට මේ එතුමියගේ වචන ඒ උදවිය වෑයම් කරන්නේ හින්දුස්ථානි සංගීතය මේ රටේ වපුරන්න. මම ගැමිගී පැල්කවි පිරිත් ආදිය ඇසුරු කරගෙන අනෙකුත් සංගීත ක්‍රම වලින් ගත යුතු දේ අරගෙන
අපේම කිව හැකි සංගීතයක් නිර්මාණය කරන්නට උත්සාහ කළා. දැන් මෙතනදී සුනිල් සාන්තයන් තවත් අදහසක් ප්‍රතිකඩක් තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට සුනිල් සාන්තයන්ගේ වචන වලින්ම එතුමාගේ සංගීත නිර්මාණකාරයේදී එතුමා ලැබූ ආభాසය ප්‍රවණතා දෙකකට වැටෙනවා. එකක් ස්වභාව ධර්මයේ දියදහරවල් වල රිදී රිද්මය, දෙවැන්න ජන සංගීතයේ රිද්මය. එතුමාමයි කියන්නේ මේක. රක්වානේ දියඇලි ඇලදොල ආදියෙන් සරුසාර විවිධ හරිත වර්ණයෙන් උද්දීපිත ශාක පරිසරයත් සුනිල් සාන්තයන්ගේ මනෝභාවයන් උද්දීපනය කළා. පුබුදු කළා. ශාන්ත සංගීත රසයක් ජනිත කළා. ඒ දියදහරවල අඛණ්ඩ සංසුන් ප්‍රෞಢ ගැල්ම, ඒ ගැල්ම තමයි තම තනු තුළට ඉබේම කැවී ගියා. ඒක නිදර්ශනයක් හැටියට දැක්වීමට මම ඉදිරිපත් කරනවා එතුමාගේ ප්‍රසිද්ධ ගීතයක්. නලවාලා මඟමල් ගන්වාලා පාසල වෙත යන මේ පිටිසර හෙළ ගුරුලේ සැරදී මේ ගීතේ අපට ඇසෙනකොට හිතෙනවා මේ අති මනහර නිරුත්සාහක ගල්මක්, උත්සාහයක් නැතුව අඛණ්ඩ ගැල්මක් මේ තනුවෙන් ප්‍රතිබිම්බ වෙනවා කියලා. මේ මිහිකත නලවාලා ගීයේ තනුව සුර මුල හොයන්න බොහෝ රසිකයන් උත්සාහයක් දරා තිබෙනවා. බොහෝ ලිපිලිය විලා තියෙනවා. මේකේ රාග අවශ්‍යයක් නැහැ. බටහිර ලෝකයේ කන්ට්‍රි මියුසික් වගේ සංගීත ධාරාවක් බලලා ඒකට සම්බන්ධයක් තියෙනවා කිව්වම ඒකේ ආభాසයකුත් නැහැ. බයිලා කබිරින්යා ශෛලියක් බලද්දී ඒවත් නැහැ. අපේ ජන ගීතවල එන්නේත් නැහැ. රවීන්ද්‍ර සංගීතයේ තියෙන නෑකමක් පේන්නේත් නැහැ. බටහිර සම්භාව්‍ය සංගීතයේ බීතෝවන් ෂෝපන් වගේ සරල නිර්මාණ අතරත් නැහැ. බ්ලූ ග්‍රාස්, ජෑස්, හවායි මියුසික් වල මේ සංගීතයට මේ තනුවට මුල් වූ ගීයක් අපිට හොයාගන්න බෑ. අපිට පෙනී යන විදිහට අපගේ විශ්වාසය නම් ඒ තාන සන්දර්භය තුලින් සංගීත භාෂණයක් සිදුවන බවයි. The melody speaks. ඒ සංගීත භාෂණය කරන්නේ කුමක්ද? රක්මාන පරිසරයේ දුරු දියදහරා, දියඇලි, ගලතොල ගංගාවල නොනවතින ලාලිත්‍ය. ඒ රිදී රිද්මය සුනිල් සාන්තයන්ගේ సంతානයේ ක්‍රියා කර සුවර වාක්මාලාව කරගෙන සංගීත භාෂණාත්මක තනුවක් නිර්මාණය වුණයි කියලා. ඒක ඊටාම මනහර, ඊටාම රසවත්, ඇත්තෙම අසම සමායය කියලා කියන්න පුළුවන්. ඒක රසිකයෙක් කියනවා, අසංකනානයක් කියන රසිකයා කියනවා මේක මේ දිව්‍යමය, it's a divine melody, දිව්‍යමය තනුවක්. මේ මිහිකත නලවාලා ගීතයේ විරිත බලනකොට, ඡන්දෝ ශාස්ත්‍රාත්මක විග්‍රහයක් කරනකොට ඒක අපේ පුරාණ සූපද හෝ ගීවලට හෝ කිසිම දෙයකට සම්බන්ධයක් නැහැ. මේක සුනිල් සාන්තයන්ම නිර්මාණය කරපු විරිතක්, පැදි විරිතක් බවයි පෙනෙන්නේ. සුනිල් සාන්තයන්ම කියනවනේ එතුමා සමහරලාට විරිත් දෙනවා ලේඛකයාට. සුහිව්වත් දිසායකට විරිතක් දෙලා කියනවා මේ විරිතට පද ලියලා දෙන්න කියලා. ඒ වගේම තමයි මේ මිහිකත නලවාලා ගීතයේ විරිත සුනිල් සාන්තයන්ම අර තමාගේ සංගීත භාෂණය සඳහා අවශ්‍ය දිග ගීයක් ඕනේ. කෙටි අකුරු පාදාංශ වගේ මේක ගණනයක් ඉදිරිපත් කරන්න බෑ. සුනිල් ගීයක් නැත්තම් ඉදිරිපත් කරන්නේ එක දිගට ගලාගෙන යන මාත්‍රා 26ක් හෝ 30ක් හෝ එක අඛණ්ඩව යන්නේ. අර රිදී රිද්මය එතුමාට ඒක නිර්මාණය කරන්න ඕන නිසා. දැන් හිතන්න පුළුවන් කවුරු හරි මේ මිහිකත නලවාලා ගීතයේ තවත් මේ රසවත් පැති දෙකක් තියෙන එකක් කියන්න. මොකද මේක සංගීත විද්‍යාත්මක විශ්ලේෂණයක් නේ. ගීතයට පරිහාරය දේවලුත් අපිට කියන්න වෙනවා. මේ ගීතය ලිව්වේ හිව්වත් දිසානායක කවියා. අර ආభాසය ඊතරම් පිරිසුදු වුණාට මේ හිව්වත් දිසානායකයන්ගේ මේ ගීත ලිවීමේ ආభాසය ඒ තරම්ම පිරිසුදු නැති බව පේනවා. මේ කාලේ හිව්වත් දිසානායකයන් ජීවත් වෙලා හිටියේ තුඩල්ලේ ක්‍රයිස්ට් කිං කොලෙජ් එකට යන පාර අද්දර ගියක. දැන් මේ පාර දිගේ ওই ක්‍රයිස්ට් කිං කොලෙජ් එකට යනවා තරුණ ගුරුවරියක්. මේ ගුරුවරිය යන උදේ 4 යනකොට හැමදාම හැබැයි මේ පවුල අය දකින්නවා හිව්වත් දිසානායක තේවිවි ඉන්නවා නම් 4 වෙනකොට යනවා ජනේල ළඟට. වෙන මොකක් හරි කටයුත්තක් කරගෙන ගියත් අර 6:45 වෙනකොට ජනේල ළඟ හිටගෙන ඉන්නවා.
ඉතින් මේක නම් බලනවා මොකද මේ කියලා. යුවතිසාගේ භාර්යාවත් බස්නවා. මොකද මේ වෙලාවට ගියා ජඩේලා හිටගෙන. එතකොට දන්නවා මේ අර ගුරුවෝ ඊදියා තමයි බලාගෙන ඉන්නේ. පස්සේ ඉතින් පහළු කාලේදී විහිළු කරුවාම ඇස් කියලා. හැබැයි මෙතන තිබුණේ ප්ලේටොනික් ඇට්‍රැක්ෂන්. මේ කාමුක අදහසක් නෙමෙයි. සම්පූර්ණයෙන් අකාමුක වූ ඒ බුද්ධිමය දීමය වූ ආකර්ෂණයක් තමයි හුවත් දිසානායකයන් තිබුණේ. ඒකෙන් තමයි මේක ලිව්වේ. දැන් යන ලීලා කියලා වචනේ තිබුණ නිසා සමහර රීතිය මේ ලීලා කියන්නේ සුනිල් සාන්තයන්ගේ භාර්යාව එතුමියත් පාසල් ගුරුවරයෙක් නිසා මේ එතුමිය ගැන ලිව්වා කීයක් කියලා. මම දවසක් ඇහුවා ලීලා සුනිල් සාන්ත මෙතනගේ මේ ඔබතුමිය ගැන මේ කිව්වේ කියලා. එතකොට එතුමිය කිව්වා මාව හම්බෙන්න ඉස්සර තමයි ඔක කිව්වේ. මම වගේ ගන්න නෙමෙයි ඔක කියලා තියෙන්නේ කියලා. ඉතින් මේ හුවත් දිසානායකයන්ගේ ගීතයක්. දැන් මේ ගීතේ කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත් එහෙම මේ ගීතයට සතුරුකම් කරන මිනිස්සු හිටියා. දයාරත්න රණතුංග කියන මේ අපේ සංගීත විශාරදයන්න් එක කාලයක ගුවන්විදුලියේ සංගීත අධ්‍යක්ෂකවරයෙක්ද මොකද්ද උසස් තනතුරක් දාගෙනකොට එතුමා ගුවන්විදුලියේ කොරිඩෝරේ ඇවිදිනකොට ඔය මේ කොරිඩෝරේ බිම පරණ තැටි ටිකක් ඔය කැඩිච්ච බඩු ටිකක් ඔය කවුවල තියෙනවලු. ඉතින් ඒක ඉබිකම් කරලා බලනකොට මිහි කතනලවාලා කියලා පේනවලු. තැටිය දෙකට කඩලා මිහි කතනලවාලා ගියේ තැටිය දෙකට කඩලා. දාලා කුණු ගොඩක් දාලා මොනවද මේ කරන්නේ? ඕක ඩිස්කාඩ් කරන්න දාපුවා කිව්වලු. මෙතුමාගේ මේ පොතක සඳහන් වෙනවා. මුද්‍රණයේ මුද්‍රිත පොතේ තියෙන මේ සිද්ධිය. එතකොට එතුමා කියනවා එහෙම නවත්තන්න දෙන්න බෑ. ඒ ගීතය අරන් සිංගප්පූරුවෙන් විශේෂ ගම් වර්ගයක් ගෙනල්ලා අලවලා ඊට පස්සේ තැටි කවඩාට බාර දුන්නයි කියලා. අපි මේ තැටි කවඩාවේ ඒ තී ගීතේ හොයාගත්තා. නලවාලා මංග මල් ගන්වාලා විචාර පාසල් ගුරුවරිය සෙබඳු මීරියාවෙක් ගයි මේ මීරියාවට සවන් දී මැනගන්න මේ කතනලවාලා මංග මල් ගන්වාලා පාසල් වෙත යන්නේ පිටිදරේන දුලිය පැරේ රසරින්නට පිළ සිටුවා වටේ නීනානාදේ නංවා ඔබ මුන් ආගී ගයන සංගී සාරසාවි පැසැයි ලම් ලම් ලැලැයි මේ ගීතේ විශේෂත්වය තමයි කැඩිලා හදපු ගීතේ තියෙන විශේෂත්වය තමයි ඒ ගීතේ සුනිල් සාන්තයන්ගේ දෙවෙනි තැටි කතරිව. එතුමා එක ගායනා කරන්නේ අන්තිම පැදිය ඉස්සරහට අරගෙන. ඒ කියන්නේ හෙළ පැටියන් හට ගී රස දෙන්නට කියන එක ඔය අවසාන පැදිය ඔය මුල් අපි දැන් අසන මිහි කතනලවාලා ගී තැටි කත කිරීමේ නෑ. නමුත් ඔය කඩලා හදපු තැටියේ ඔය අවසාන පැදිය මුලින්ම තියෙනවා. ඒක අලෝන කොට කරපු වරදක් කියලා වට හිතන්නත් අමාරුයි. කොහොමද ඒක ආවේ කියලා. ඒ කාලේ පවණක් නෙවෙයි. අර අපි කියනවානේ ඵල ඇති රුකටමයි ගලසන්නේ කියලා. වෛරකාරයෝ ඊර්ෂ්‍යාකාරයෝ හිටියා. අන්තිමදී පලිගත් එකාගෙන්ද ගීතේ. හොඳ වෙලාවට ඒක බේර ගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් මේවා තාම අගය කරන මිනිස්සු රස විදින මිනිස්සු නැහැ. වෙන මොකක්වත් නිසා නෙමෙයි ඉදිරිපත් කිරීමක් නැති නිසා ඉදිරිපත් කිරීම අඩුයි. දැන් ස්වභාව සංගායනයෙන් ජනිත වෙන භවභාවයන් ප්‍රකාශ කිරීමට ලියු තවත් ගීත අනුවක් තමයි ඔය ලංකා කියන ගීතය. සුනිල් සාන්තයන් ඔය කාලේ මේ පැදි ගායනා කරනකොට අරිසෙන් අවුදුවන් ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුවරයෙක් අවුදුවන්ට කියනවා අවුදු මට සින්දුවක් කියලා දෙන්න කියලා. તો අවුදුන් කියන මට ඔය සින්දු ලියන්න බෑ. සින්දු ලියන්න ඕනේ නැහැ කවියක් කියලා දෙන්න කිව්වා. તો ඒක තමයි අවුදුවන් ලංකා පෙම්බර ලංකා කියන ගීතය සුනිල් සාන්තයන් ලියලා දුන්නේ. ඒකට තවත් කියන්න කරුණක් තියෙනවා. මේකේ අවුදුව ලිව්වේ ලංකා පෙම්බර ලංකා ඔබ ලංකා කියලා. ඒ ලංකා කියලා දෙහරයක් දැම්මා. සුනිල් සාන්තයන්ට ඕන වුණා අන්තිම ලංකාවේ කපලා දාන්න.
ඉතින් ওই පදමාලාවත් අරගෙන සුනිල් සාන්තයන් ගාල්ලටම ගිහිල්ලා මහින්ද විද්‍යාලයට ගිහිල්ලා අහුදුවන්ට කියනවා මේක මේ අන්තිම ලංකාවේ කපලා දෙන්න කියලා. මොච්චර දුර වාවේ මොකටද ඔය ලංකාවේ කපාගෙන කපා ගන්න තිබුණානේ ඔබතුමාටම කියලා. සුනිල් සාන්තයන් කියනවා එහෙම කවුරුත් ලියුව දේවල් මට ප්‍රතිසංස්කරණය කරන්න බෑ. මොකද මම ගන්න මේ අහුදුවයි කිව්වේ ඒ කරුව එකම ප්‍රතිසංස්කරණය ලංකා කියලා දෙසරයක් අන්තිමට දෝපු එක ඉවත් කිරීම පවරයි කියලා. දැන් මේ ලංකා ගීතය පෙනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දෙවිදී සුරකිමු ඔබ ලංකා නිදහසේ ගලා යන ලලිත ගමනක් ওই ලංකා ගීතයේ තනුවෙන් නිර්දිෂ්ටයි. තරුණ සුනිල් සාන්තයන් ලංකා මාතාවගේ ස්වභාව සෞන්දර්ය භාවාත්මක ප්‍රකාශයක් වශයෙන් සංගීතයෙන් නිදිමත් කරන්නට ගත්ත උත්සාහය අපට මේ පේනවා. මේ ලංකා ගීතයේ ස්වරමාලයේ පහත ස්වරවල තමයි පටන් ගන්නෙ. ලංගා පෙම්බර ලංගා ඉහළට යනවා. ඉහළට ගමන් කරලා තමයි අර පල්ලෙහාට එන්නේ. මේ යම් කිසි දෙයක් මවන්න උත්සාහ කරනවා සංගීතයෙන්. තමා දුටු කඳු වල තියෙනා වූ රූපය. කියනවනේ පුදුරු තලාකල එහෙම කියන කඳු වල නම් කියනවනේ. ඒක තමයි පල්ලෙහාම පටන් පල්ලෙහාට ගිහිලා ඒ රිදී ගලණයත් ස්වභාව ධර්මයත් ඇත්තම මේ සංගීත භාෂණයක් කියලා අපි කිව්වේ ඒකයි. මේක එතුමා ඒක නිර්මාණය කරන දෙයක්. දැන් සමාව හිතන්න පුළුවන් මේව ඔක්කොම හිතලු. මේවා ඔක්කොම මනසින් ඇති කරන්නා වූ රසිකයන්ගේ මනසින් ඇති වෙන දේවල් කියලා. මම කියන වචනයක් පස්සේ කියන්නම්. නමුත් මේකත් අපි මේ විවේචනයත් මතක තියාගෙන තමයි අපි මේ ඉදිරිපත් කිරීම කරන්නේ. ලංකාවේ මහත් වටිනාකම් අගයක් කරන ගැයුමක් බැවින් තනුවේ භාවයත් ඊටාම උචිතයි. තනුව සිංහල ගැමි පරිසරයේ නිජ ගුණාත්මක ගුණ සමුච්චය නිර්දිෂ්ට කරනවා වගේම ඒකේ ස්වභාවයත් ඉදිරිපත් කරනවා. දැන් මේ ස්වභාව ධර්මයෙන් සංගීතයට ආభాසයක් එනකොට ඒ ස්වභාව ධර්මයේ නෑනේ ස්වර ස්වභාව ධර්මයේ නෑනේ ශ්‍රුතියක්. එතකොට ඒකෙන් උත්තේජනයක් ලැබනවා නම් තනු නිර්මාණයට ස්වර සංගති ගන්න ස්වභාව ධර්මයෙන් ගන්න බෑ. ඒ ස්වභාව ධර්මයේ ස්වර සංගති නෑ. තියෙන්නේ ඒකෙන් ජනිත වෙන භාවයක් පමණයි. එබැවින් ස්වභාව ධර්මයෙන් ජනිත භාෂණයක් සංගීත භාෂණයක් කෙරෙන විට ඒ සඳහා මම්පෙත් දෙකක් සංගීතඥයන් සොදා ගන්නවා. එකක් තමයි චලනය වෙන දෙයක් තියෙනවා නම් ඒ ස්වභාවික වස්තු වල චලනය සංගීතයෙන් නිර්මාණය කරනවා. මේක ඊටම දක්ෂ ලෙස මේ ප්‍රේමසිරි කේමදාස ගත්ත බඹරු ඇවිත් කියන චිත්‍රපටයේ උදුම්බරා ගීතය. දැන් මේ ගීතය අපි ටිකක් වාදනය කරන්නම්. දස දහසත් සම්මස් ඇට සිනා කඳුළු වැහි වැහැලා ගිනිගෙන රත් වුණු දවසක් සැනසෙන එක හැන්දෑවක සැනසෙන එක හැන්දෑවක ඒක ගැන ප්‍රේමසිරි කේමදාසයන්ම කියන ඉදිරිපත් කිරීම විග්‍රහය මම දැන් කියවනවා. උදුම්බරා ගීතය ගන්න. ඒකේ සාම්ප්‍රදායික ස්ථායි අන්තරා ශෛලියේ ගීතයක් නැහැ. ගීතය සිහින්ම ඇරවෙනවා. මුලත් මැදත් අගක් නොපෙනෙන මහා සාගරයේ රිද්මය
ගීතයට ඇතුළු වෙනවා. රලක් පිටිපස්සේ රලක්. කටහඬ පිටුපස්සින් කටහඬවල්. ඒ රල හා ගැටෙනවා. බිඳෙනවා. එතෙනවා. ගායන වෘන්දේ කටහඬවල් එසවෙනවා. එකට බැඳෙනවා. වෙලා ගන්නවා. ඊළඟට සම්පූර්ණ වාදක මණ්ඩලය මතු වෙනවා. මුහුදේ මතු පිට නිසල බව, ගැඹුරේ බියකරු බව, ඡණ්ඩ ස්වභාවය ඒ සියල්ල ඔය ගීතයේ ගොනු වුණා. ඉතින් හැම තරාතිරකම පිරිස් ගීතයකට ඔබෙන් තිබුණේ ගීතය පිළිගත්තේ නැද්ද? රස වින්දේ නැද්ද? ඔව් මේ වහන්නේ ප්‍රේමසිරි කේමදාසයන්. ප්‍රේමසිරි කේමදාසයන් ඒ තමාගේ ගීතය පිළිබඳව කරපු විශ්ලේෂණය අනුව තමයි අපි සුනිල් සාන්තයන්ගේ ගීතත් මේ විශ්ලේෂණය කරන්න බලන්නේ මද වශයෙන් හෝ. මක්නිසාද ඒ මහා සංගීත විඥානය තියෙනා වූ මහා සංගීතකරුවන් දෙදෙනාම එකම ගමන් පතේ තමයි ගිහින් තියෙන්නේ. දැන් අර නිකොලයි කෝසකොව් කියන මහා සංගීතඥයා ෆ්ලයිට් ඔෆ් ද බම්බල් බී ඒකත් අපි දැන් කෙටියෙන් වාදනය කරන්න. අසා බලන්න. අපේ ලංකාවේම මහත් සංගීත නිර්මාණ හැකියාවෙන් යුතු හර්ෂ මාකලන්ද මේ මම හිතන්නේ ජපානයේ ඉදිරිපත් කරපු ස්වර සංග වන්නව සම්පූර්ණ දළදා පෙරහැර සංගීත භාෂණයකින් ඉදිරිපත් කරනවා. දැන් මම ඇයි මේ කරුණු කියන්නේ? ඒකත් අපි ටික බදක් අසා බලමු. ඒ කරුණු ඉදිරිපත් කරන්නේ මොකද? සංගීතය නිසා ස්වභාව ධර්මයේ තියෙනා වූ යම් යම් ගති ලක්ෂණ නිරූපණය කිරීමට මහා සංගීතඥයන් ඉදිරිපත් වෙලා තියෙනවා. සාර්ථකව ඉටු කරලා තියෙනවා. ඒක සංගීතඥයන් අතර තියෙනා වූ එක්තරා ක්‍රියා විදියක්. ඉතින් සුනිල් සාන්තයන්ගේ සංගීතය ගැන විතරක් මේ වගේ විශ්ලේෂණයක් කරනකොට ඒව හිතුළු කියලා කියන්නේ කිසිම පාදකයක් නැහැ. සංගීත විද්‍යාව දන්න අය දන්නවා මේවා ගැන මහා විචාරකයන් කියලා තියෙන කරුණු ඒවා ඊටත් වැඩි දෙයක් තියෙනවා. දැන් චලනය ගත්තාම රිද්මය ගත්තාම ද ශබ්දය ගත්තාම සමහර ස්වභාව ධර්ම ශබ්දයක් තියෙනවා. සුනිල් සාන්තයන්ගේ හෝ කියලා තියෙන රැල්ල පිළිබඳව මූද පිළිබඳ ගීත දෙකක්ම තියෙනවා. බවර ගීතය තියෙනවා, ගුම් ගුම් ගා නාදය තියෙනවා. මේවා ඔක්කොම අනුකරණ. නමුත් අර කියන්නේ රිද්මය ඉස්මතු කිරීම. ස්වභාව ධර්මය තම సంతානීය උත්පාදනය කරන භාව පද්ධතිය ප්‍රකාශ කරන ක්‍රමක් තියෙනවා. දැන් එක කරුණක් කියලා ඉන්නම්. ওই ලංකා මිහිකත නලවලා ගී දෙකේම පාදාවල මාත්‍රා ගන්න සලකන්න. මාත්‍රා 26ක් පුරා දිවෙන පාදයක් ගායනා කරන්නේ එකම විරාමයක්වත් නැතුව. කොහොමද විරාමයක් නැහැ සුනිල් සාන්තයන්ගේ ওই පදි ආයනේ. ඒ රක්මනේ රස විඳි දියැලි වල අඛණ්ඩ චලන රිද්මය යන්තමින්වත් නිරූපණය කරන පිරිසක්. ඒ නිසා මුල් යුගයේ සුනිල් සාන්ත කීවල තානාංශ කැඩීමක් නැහැ. දැන් අපි ගනිමු දැන් වෙනත් සංගීතඥයෙක්ගේ ගීතයක් ගනිමු. මේ විවේචනයක් නෙමෙයි නිකන් කරුණු දීපත් කියපු පමණයි. අපි ගමු මින්දද හීසර අමරදේවයන්ගේ. දැන් මින්දද හීසර පැදී තැලෙන හද නං වන ගී හඬ ඔබට ඇසෙනවද? මෙතන අඛණ්ඩ ගලණයක් නැහැ. මෙතන තියෙන්නේ තානාංශ. මේ තානාංශ ඒ කියන්නේ වාක්‍යාංශ කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් ෆ්‍රේසස් කියලා. මෙතන මියුසිකල් ෆ්‍රේසස් කියන එකයි මම තානාංශ කියන වචනේ පාවිච්චි කළේ. මේකෙන් එන්නේ අද සංගීත නිරූපණය සුනිල් සාන්තයන්ගේ ගීතවල සංගීත නිරූපණයට වෙනස්. සුනිල් සාන්තයන් අඛණ්ඩ ගලණයක් නිෂ්පාදනය නිර්මාණය කෙරුවට මේ කුඩා කොටස් ඉදිරිපත් කිරීමෙන් ඇත්තෙම අපේ හිතේ එන්නේ භාවනාත්මක හැඟීමක්. ඒ පිළිබඳව ගැඹුරු චින්තනයක්. ඔක ඔය ඉදිරි වෙන සාකච්ඡාවෙන් කියන්නේ අපිට ගැඹුරු රසවින්දනයක් ඕනේ කියලා. ඔය ගැඹුරු රසවින්දනයේ තියෙනවා දිගට ගැලීමේදීත්. ඒක රසවින්දනය දන්නේ නැත්නම් මිසක්. අර භාවනාත්මක විදිහට තියෙනවා. ඒ කියන්නේ කන්ටෙම්ප්ලටිව්, මෙඩිටේටිව්.
එක දිගට ගැලීමක් නෑ. ඒකත් උසස් කිසිසේත් පහත් ලෙස සලකන්න එපා. ඒ තාම උසස් නිර්මාණ ඔය මින්දද ඉස්සර එහෙම. තාම රසවත් ගීත. නමුත් මම මේ කියන්න හැදුවේ ඒ තාන ආර වෙනස්. ඒ සුනිල් සාන්තයන්ගේ ආරද බලපෑදේ වෙනස්. අනිත් සංගීතඥයන්ගේ තානාංශ යුතු සංගීතයේ බලපාපු දේ වෙනස්. ඒ සුනිල් සාන්තයන්ගේ ගීත අගය කරනකොට එතුමාගේ ආభాෂය අනුව අපි කතා කරන්න ඕනේ. දැන් සුනිල් සාන්ත ගීතයෙන් නැගෙන භාවාත්මක රාවය තන්පත් සෞන්දර්යාස්වාදයක් නිරූපණය කරනවා. ඒත් අඳෝනා රාවයට තමයි මේ රටේ මිනිස්සු මුවක් වෙලාට සමාජාට හුරු වෙලා තියෙන්නේ. තරුණ පිරිස මේක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන නිසා තමයි බයිලා කපරිඤ්ඤා වගේ හෝ බොලිවුඩ් ගීතවලට හෝ යන්නේ. මාක්නිසාද තමාගේ රසවින්දනයේට අනුරූප වූ ගීත ඉදිරිපත් කිරීමෙහිලා අපි අපොහසත් වෙලා තියෙන නිසා. දැන් ස්වභාව ධර්මයේ අසනකොට ඒ ස්වභාව ධර්මයේ නිර්දිෂ්ට කිරීම සුනිල් සාන්තන් මේ කෙරුවේ කිව්වනේ. මුත් අපේ පරණ සංගීතඥයනුත් මේක කළා. පරණ සංගීතඥයන් කියන්නේ බොහෝ පැරණි සංගීතඥයන්. මේ ස්වභාවික සංසිද්ධිවල ස්වරූපයේ කලාකෘති මගින් චිත්‍රණය කිරීම පෙරදිග ලෝකයේ අරුමයක් නොවේ. නිදර්ශනයක් වශයෙන් ගෝමූත්‍රිකා කියලා තියෙන දුෂ්කර වන්දනයක් සාහිත්‍යයේ ඇවිදින ගවයෙක් මුත්‍රා ගන්නකොට යන චලනය අනුව තමයි ඒ පැදිවල අකුරු පිහිටුවා තිබෙන්නේ. ගෝමූත්‍රිකා කියන දුෂ්කර වන්දනය. ස්වභාව ධර්මයේ කවිය ආකෘතියට ගත්ත හැටි. ලංකාවෙමත් තියෙනවා ඔය සමුදුරු ගොස් විරිත කියන සමුදුරු ගොස් විරිත. මේක ටිකක් අහලා බලමු ගායනය. පැහැසරණිය මිනි පැමිණිය කොත් අගට බඳ කිකිනිය දද ගිහිනිය විමන් වට නොව පැරණිය. දැන් මේ සමුද්‍ර ഘോഷ විරිතට ඇයි සමුද්‍ර ഘോഷ කියන්නේ? දැන් මාත්‍රා 10න් 8න් යටි තියලා පදියක් නිර්මාණය කරපු පළියට ඒක සමුද්‍ර ഘോഷ වෙන්නේ නැහැනේ. අපේ මගේ පරණ සිංහල ගුරුතුමා මට කියද්දි තෝම මහලු වයසේදී තමයි අපිට සිංහල ඉගෙනුවේ. සිංහල සහ ඒ කාලේ විෂයක් තිබ්බනේ අංක ගණිතය කියලා සිංහල සහ අංක ගණිතය ඉගෙනුවේ. මේ දැන් කාලේ අංක ගණිතයක් නැහැ. මේ ඒගොල්ලන් කාලේ කිව්වා මේ සමුද්‍ර ഘോഷය කියන්නේ මුහුදේ චලනය මේකෙන් ඉදිරිපත් වෙන නිසායි කියලා. පින් මද පුතුන් ලාදනාම් ඔන්න එනවා රැල්ල හිමින් එනවා. ඊට පස්සේ නැගිනවා. ලාගමීරේ උඩට යනවා. ඊට පස්සේ රැල්ල කැඩෙනවා. ගුණදුනියුතු පුතුම ඊට පස්සේ ඇවිල්ලා අර රැලි වශයෙන් යකින් යනවා. ඒතානරු ඉතින් ඒ වගේ ඒ නිරූපණය කිරීම මම ඉදිරිපත් කරන්නේ ඒ ස්වභාව ධර්මයේ ඉදිරිපත් කිරීම පෙරදිග ලෝකයට ආගන්තුකවත් නැහැ අපේ ජනකවි ගානයට ආගන්තුකවත් නැහැ. ඒක අපි වැදගත් දෙයක් හැටියට ඉදිරිපත් කරන්න කැමතියි. දැන් මේක සංගීත විද්‍යාත්මක විශ්ලේෂණයක් නේ. ඔය ස්වභාව ධර්මයේ නිරූපණය කිරීම බටහිර සංගීත ලෝකයේ බොහොම තියෙනවා. දැන් නිදර්ශනයක් වශයෙන් ක්ලෝඩ් ඩෙබූසි මේ සංගීතයෙන් මුහුද නිරූපණය කරන්න හදනවා. එතුමා කියනවා මුහුද කියන්නේ හැම වෙලේම චලනයක් තියෙන දෙයක්. ඒ නිසා මේක චිත්‍ර කලාවෙන් නිරූපණය කරන්න බෑ. මොකද චිත්‍ර කලාව එක විදිහටනේ තියෙන්නේ. අචලයිනේ. මේක ස්කල්ප්චර් එකෙන් කරන්න බෑ. ස්කල්ප්චර් එක අචලයි. ඒ සංගීතය චලිතයි. ඒ නිසා මේ වගේ චලනය වෙන්නා වූ දෙයක් නිරූපණය කරන්න අපිට ඊටම වැදගත් වන්නේ සංගීතයෙන් අපිට මේක නිරූපණය කරන්න පුළුවන් කියලා ක්ලෝඩ් ඩෙබූසි කියනවා. දැන් මේ චලනය සම්බන්ධයෙන්නේ චලනයේ පැත්තක දාමු. බීතෝවන් කියන මේ මහා සංගීතඥයා ඔය මුගක් සංදෝනි නිර්මාණය කෙරුවා. එක සංදෝනියක් තමයි පස්වෙනි සංදෝනිය සිම්ෆොනි පැස්තෝරාලය. මේ පැස්තෝරල් කියනව පිටිසර සිරි සංදෝනි. ඒකේ තියෙනවා චලන. ඒකේ තියෙනවා චලන පහක්. පළවෙනි චලනය
cheerful feelings on arriving in the countryside. ඒ කියන්නේ ගම්මානයකට ආවහම ඒ ගම්මානයේ නිසා ඇති වෙන්නා වූ හිතේ ප්‍රසාද ගුණය පළවෙනි චලනය. බලන්න එතුමා මේ සංගීත නිර්මාණකරුවන්ගේ චින්තනය. දෙවැන්න seen at the brook. දැන් අර brooks කියලා තියෙනවනේ යන කුඩා දොළවල්. ඒ දොලක් ළඟට ආවහම ගම්මානයේ ඇති වෙන්නා වූ පරිසර සිරිය ඒ පැස්ටෝරල් සිම්ෆොනියේ දෙවනි චලනය. මෙරි ගැදරින් of the country folk. දැන් ඔය ගම්මාද ඒකට තීරමනේ ඔය මේ ෆෙස්ටිවල්ස් ඔය සනකෙලි තීරමනේ. ඔන්න සනකෙලියක් නිර්මාණය කරනවා. තුන්වෙනි චලනය. thunderstorm මේ එලිමහන් ප්‍රදේශනේ. එතකොට මේ කුණාටු වැසි සහිත කුණාටු විදුලි කෙටීම් සහිත මේ කුණාටුවක් ඇති වෙනවා. ඒ කුණාටු ඇතිවීමේදී ගම්බදේ ඇති වෙන්නා වූ විපර්යාසය මේ හතරවෙනි චලනයෙන් තියෙනවා. ඊට පස්සේ පස්වෙනි චලනය the shepherd song. ගෝපල්ලන් මේ කුණාටුව පහව ගියාට පස්සේ ඇති වෙන සංසුන් සේදුණු පරිසරය නිරූපණය කිරීම සඳහා එතුමා කරමු පස්වෙනි චලනය. මේ සිම්ෆොනි පැස්තෝරාලය පිළිබඳ විශ්ලේෂණය සංගීතය ඉගෙන ගන්න සියලු දෙනාම මේක මේ විශ්ලේෂණය ඉගෙන ගන්න ඕනේ. ඒක රස විඳින්න ඕනේ. මේ චලන පහකින් බීතෝවන් කියන සංගීතඥයා ඉදිරිපත් කරපු සැටි. දැන් අපි මෙච්චර මේ විස්තර කෙරුවේ මේ බටහිර ලෝකයේ පෙරදි ලෝකයේ මේ ස්වභාව ධර්මයේ ගත්තා. සුනිල් සාන්තයන් එක පිටින්ම මේ පය ගහලා තමාගේ මිහිදි සංගීත නිර්මාණ තනු මූල සඳහා ස්වභාව ධර්මයෙන් ආවාසය ලබා ගත්තා. එක විචාරක ප්‍රකාශයක් මම කියනවා මේ කොටස ඉවර කරන්න ඉස්සෙල්ලා. water music ඒ කියන්නේ මේ ජලජ සංගීතය it acts as a bridge between the material world and the divine. භෞතික ලෝකයත් දිව්‍යත්වයත් අතර පාලවක් සේතුවක් ඇති කරනවා. serving as a universal symbol of emotional flow. ඒක විශ්වීය සංකේතයක්. භාවාත්මක ප්‍රකාශය පිළිබඳව and purification පිරිසිදු වීම. the healing power of nature. ස්වභාව ධර්මයේ සුඛදායි ඵලය. සෞඛ්‍යදායි ගුණය. සුනිල් සාන්තයන් ගීතයක් තියෙනවනේ healing power එක. අසනකොට හිත සංසුන් වෙනවනේ. මේවට කියනවා liquid melodies කියලා. මේ තනු ඇත්තම අහනකොට අනික රසවත් පානයක් මොන වගේ තරලතාවයක් ඇතිද දෙයක් තමයි කියන්නේ. මේ තියෙන්නේ ස්ට්‍රවුස් බ්‍රදර්ස්ලා කියන සංගීතඥයන් මේ ස්වභාව ධර්මය ඉස්මතු කරගෙන රස විඳගෙන නිර්මාණ කරපු සංගීත ඛණ්ඩ රාශියක් තියෙනවා. බ්ලූ ඩැනියුබ් කියන අතිශය රමණීය මේ වෝල්ස් නර්තනය සඳහන් කරපු එකේ අර බ්ලූ ඩැනියුබ් කියනා වූ ගංගාව පිළිබඳ කරන විස්තරයක්. වියනා වුඩ්ස් ඒගොල්ලෝ ජීවත් වුණේ ඕස්ට්‍රියාවේ. ඒ ඕස්ට්‍රියාවේ වියනා කියන නගරේ පරියන්තයේ තියෙන්නේ වුඩ්ස්. වුඩ්ස් කියන්නේ මේ මද කැලෑ. ඒ කැලෑ ඇතුළට ගියාම ඒගොල්ලෝගේ හිතේ පරිසරයක් ඇති වෙනදී ඔය ස්ට්‍රවුස් බ්‍රදර්ස්ලා පිළිබඳ ඇති වෙන එක චිත්‍රපටයක මම කුඩා කාලේදී චිත්‍රපටය දැකලා තියෙනවා. ඒක ජෝන් ස්ට්‍රවුස් ඇවිදිනවා වියනා වුඩ්ස් වල. වියනා වනාන්තරයේ ඇවිදිනකොට ඒ වනාන්තරයේ තියෙන භාවාත්මක ගුණය තමයි හිතට නැගෙනවා. එතකොටම එතුමාගේ හිතේ එක්තරා තනුවක් නිර්මාණය වෙනවා. දැන් එතුමාගේ අතේ නෑතන කරදාසියක් නෑ. අධික කමිසයක් ඇඳගෙන ඉන්නේ මේ කෆ් එක තියෙනවනේ. ඒ කෆ් එකේ එතුමාගේ අතේ තියෙන පෑනකින් ඒ ස්වර මාලාව ලියා ගන්නවා. මෙන්න මේක තමයි මගේ තේමාව. වියනා වුඩ්ස්. පස්සේ එක්තරා වෝල්ස් එකක් බවට පත් වුණා. ලයිලැක්ස් ගෲප් සීවලින් කියන්නේ ඒ වියනා වල තියෙන එක්තරා ප්‍රදේශයක්. එතෙන්දී එක්තරා කවියක් තියෙනවා. ඒ කවිය මෙහෙමයි. ඒ මොකද ඒක මම ඒ ගීතය ඉදිරිපත් කරන්න අදහස් කරන නිසා ඒක කියවන්න ඕනේ. ඒක තරුණ යුවතියක් කියනවා සඳෑ කාලේ එනවා. හැන්දෑව එනවා දැන්. එවිට මේ අපි වගේ යුවතියන්ට නිකම්ම ගෙදරට වෙලා ඉන්න බෑනේ. ටිකක් එළියට ගිහිලා සන්තෝෂ වෙන්න හිතෙනවා. ඒ නිසා මල් ඇඳුමක් ඇඳගෙන මං එළියට එනවා. එළියට එනකොට තමාගේ සුවදවන්තයා අහුවෙනවා. එතකොට අහනවා අපි කොහේ යමුද? එතකොට කියනවා අන්න වියනා නගරේ සීව්ලින් කියනා වූ ප්‍රදේශයේ ලයිලැක් මල් පිපී තියෙනවා. ඒ ලයිලැක් මල් රසය ඔබට සඳහන්ද? ඒක ඔබට දැනෙනවද? වසන්තයේ මෙවඳු රැයක් ළඟදී ආයේ අපට රස විඳින්න ලැබෙන්නේ නැහැ කියලා කියනවා. මේ පැදිය ලයිලැක් මල් දැකීමෙන් ඇති වූ උත්තේජය අරගෙන ස්ට්‍රවුස් සහෝදරයෝ ලයිලැක්ස් බ්ලූමින් සීව්ලින් කියන ඒ සංගීත ඛණ්ඩය ඇති කරනවා. ඒකටත් දැන් සමන් දෙමු.
සංගීත ඛණ්ඩය අහනකොට අපට මතක් වෙනවා තවත් රසවත් ගීතයක්. සුනිල් සාන්තයන්ගේ නැලවී සැනසෙන්නේ. මාගේ සුදු මාලේ නැලවී සැනසෙන්නේ ගීතය අහනකොට මේ සුනිල් සාන්තයන් ඒ ඕලු මල දැකලා තනි වූ ඕලු මලක් දැකලා හිතේ ඇතිවුණු කොතරම් මනහර ලෙස ඒ භාවාත්මක ලෙස ඒ සංගීතයෙන් ඒක නිරූපණය කරනවාද කියන එක අපි අගය කරන්න ඕනේ. ආනන්ද අප්පා කියන ඒ සුනිල් සාන්ත රකිසයා සුනිල් සාන්තයන්ගෙන් අහලා තියෙනවා කොහොමද මේකට උත්තේජය ලැබුණේ මේ ගීතය නිර්මාණය කරන්නේ. සුනිල් සාන්තයන් කිව්වලු මම උදේ පාන්දර නැගිටලා එළියට ගියාම අර අතර තියෙන ජල එකතුවේ තනි වූ ඕලු මලක් කියලා දාලා දෝත පෙන්නලා කිව්වලු මෙන්න මෙහෙම තමයි මල තිබුණේ කියලා. ඒ මලේ තියෙන දැකලා ඒකෙන් ලැබුණු උත්තේජයෙන් තමයි නැලවී සැනසෙන්නේ කියන ඊටාම මනහර ගීතය නිර්මාණය කළේ. මේ නැලවී සැනසෙන්නේ කියන ගීතය අහනකොට මගේ හිතට එන එක අදහසක් තමයි මේ ගීතේ මේ ඉංග්‍රීසියෙන් කියනවා there is no tension in the melody. ඒ කියන්නේ හදිසියෙන් පැහැදිලි නැති ස්වරයක් එන්නේ නැහැ. බලාපොරොත්තු නැති ස්වරයක් නැහැ. එකම අපි බලාපොරොත්තු වෙන ස්වරයක් වගේ තමයි ස්වරය එන්නේ. ඒ නිසා අපිට මේ ගීතය අහනකොට කිසිම ස්වර අතර තියෙන ආතතියක් දැනෙන්නේ නැහැ. there is no tension in the melody. මේ අදහස මගේ හිතට ආවේ කමිල් සාන්සෝන් කෙනෙක් කෙනා ලිව්වන සංගීතඥයා ලිව්වනේ The Carnival of Animals කියලා සංගීතයක්. ඕකේ තියෙනවා The Dying Swan කියලා කොටසක්. ඒකත් අපි දැන් කොටසක් අසා බලමු. ඩයිං ස්වාන් කියන කොටසෙන් විචාරකයන් තමයි කියන්නේ මේ ඩයිං ස්වාන් කියන මේ සංගීත කණ්ඩේ there is no tension in the melody කියලා. ඒ විචාරක වචනේ තමයි මගේ හිතට ආවේ සුනිල් සාන්තයන්ගේ නැලවී සැනසෙන්නේ කියන ගීතය අහනකොට. තව එක නිදර්ශනයක් දීලා මේ භාවය නිරූපණය කිරීම සඳහා සුනිල් සාන්තයන් ගත්ත උත්සාහය මම නිර්දේශ කරන්න කැමතියි. ඒක සඳහා අපි ඉදිරිපත් කරන්නේ කෝමගේ දරුවෝ කියන්න වූ මධුරි දේවියගේ විලාපය. කෝමගේ දරුවෝ මානෙත් යුවලු මාපෙම් කැටියෝ කෝ දෛවසනු අද දෙදරායා මාපෙම් කැටියෝ කෝ වගවලසුන් පිරි ගනවනයේ රසඵල වැල දුක්ගෙන නෙළුයේ මඟ වැරදි හැම තැන සැරුයේ මේ පවතම කරුයි මේ පව බෑම කරුයි. මධුරි දේවියගේ විලාපය.
දැන් වෙස්සන්තර රජුරු දරුවන් දන් දීලා. වනාන්තරයට ගිහිලා පළවැල නෙලාගෙන එන මධ්‍ය දේවිය කෝ මගේ දරුවෝ. දරුවෝ රජමාලිගාවේ නැහැ. දැන් හැන්දෑ වෙලා. රාත්‍රියේ එන්න ටිකක් ළඟයි. එතකොට තමයි දන්නේ දරුවන් දන් දීලා මගේ දරුවෝ නැහැ. ශෝකයෙන් වෙලෙන මධ්‍ය දේවිය වැළපෙනවා. තාම රසවත් ගීතයක් ලියනවා හිව්වත් දිසානායකයා නුත් ඊට වැඩිය ප්‍රබල තරුවක් යොදනවා සුනිල් සාන්තයන්. කෝ මගේ දරුවෝ කියලා ගීතේ අසා බලන්න ශබ්ද ස්වරයෙන් පටන් ගන්න. ස්වරයෙන් පටන් ගන්න. ඊට පස්සේ දැන් ශෝකයේ තීව්‍ර වෙනවා. ඒ ගැඹුරු හැඟීමක් තියෙන්නේ. කෝ මගේ දරුවෝ මානෙත් නිවලෝ මගේ පෙම් කැටියෝ කෝ අර හෝ කියන විලාපය මධ්‍ය දේවියගේ හඬින් නැගෙන විලාපය. ඒ විලාපේ පැතිරිලා යනවා. ඒක අහසට හිටන් නැගෙනවා. දෙවියන් කරා හිටන් ඒ විලාපේ නැගෙනවා සුනිල් සාන්තයන් යෙදූ තනුවෙන්. ඉහළට ගිහිල්ලා. ඊට පස්සේ මධ්‍ය දේවියගේ හිත අවුල් වෙනවා. ඒ ස්වර ඔක්කොම කලස්තනවා. ඇයි මධ්‍ය දේවියගේ හිත දැන් කැළඹිලා. ඊට පස්සේ ශෝක දුමාරයක් වගේ අර වඳුරු රාත්‍රියේ මේ මධ්‍ය දේවියගේ ශෝකය පැතිරෙනවා. කොමගේ දරුවෝගේ පැතිරී යනවා. මේ සංගීතයේ නිර්මාණය අහනකොට මධ්‍ය දේවියගේ චිත්ත විපර්යාසයත් සුනිල් සාන්තයන්ගේ තනුවත් කොච්චර ලස්සනට නිර්මාණය වෙලා භාව ප්‍රකෝපණය සඳහා නිර්මාණය කරලා තියෙනවාද කියලා වෙකට. මේ ගීතය ප්‍රකෘති ස්වර විතරක් යෝජනා කරගෙන පාවිච්චි කරගෙන හදන ගීතයක්. හුඟක් අය ශෝක ගීත හදනකොට විකෘති ස්වර දානවා. දැන් උනත් කවුරු හරි මැරුණා මේ ශෝක කාලයක් ප්‍රකාශ කරන ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්නේ රාග සංගීත. ඒ මොකද ඒ රාග සංගීතයේ තියෙන විකෘති ස්වර වලින් යම් කිසි ස්වර මේ දුක් විසු හඬක් එන නිසා. නමුත් සුනිල් සාන්තයන් ශෝක ගීත නිර්මාණය කිව්වේ විකෘති ස්වර කිසිවක් නැතුව. පිරිසිදු ප්‍රකෘති ස්වර විතරක් යොදලා තමයි මේ කොමගේ දරුවෝ ගීතය නිර්මාණය කරේ. ඒ සංගීතය නිර්මාණය විදිහට. දැන් විශ්ව සංගීත ලෝකයේ ඉතා කිටියෙන් ඉස්මතු කොට දැක්වූ නිදසුන් ආශ්‍රයෙන් රක්මානයේ සෝවාදහම් සොඳුර සුනිල් සාන්ත නිර්මාණය සඳහා බලපෑම් කළ අයුරු නිකම් හිතලුවක් නොවේ. සුනිල් සාන්තයන්ගේ ප්‍රකාශනයනුත් සංගීත වේදාත්මකව බටහිර ලෝකයේ විචාරකයන් කරලා තියෙන ප්‍රකාශ අනුවත් ජනජීවන සමුද්‍රඝෝෂ වගේ විරුත් වලින් අපි කරන විශ්ලේෂණය අනුවත් මේක අපි පිළිගත යුතු සත්‍යයක් ලෙස පිළිගන්නවා.